කැනඩාවේ තනියෙන්ද ඉන්නේ. ඒකට රීසන් එක ඇයි කියලා අහපු අයට ආන්සර් එක තමයි මේ. මීට මාසයකට කලින් ගත්ත වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලා ඔය අහලා තියෙන question එකට relevant explanation එක අන්න ඒ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ හින්දා මං හිතුවා ඒ වීඩියෝ එක මේකට add කරන්න. මම කැනඩාවට ආවේ තනියෙන්. මගේ හස්බන්ඩ් මගේ බබා මේ දෙන්නම ඉන්නේ ලංකාවේ මේ වෙනකොට. ඉතින් මම රීසන් එක තමයි ෆැමිලි එක නැතුව තනියෙන් ආව. මම 2024 දී මගේ වීසා වලට සබ්මිට් කරන්න ෆැමිලි එක පිටින්ම try කරනකොට මගේ කන්සල්ටන්ට් මට ඉන්ෆෝම් කරා ඒ කාලේ වීසා රිෆියුසල් රේට් එක වැඩි නිසා ෆැමිලි එක පිටින් දාන්න නැතුව තනියෙන් දාන්න කියලා. මම කැනඩාවට ආවට පස්සේ මාස දෙක තුනක් ඇතුළත මගේ හස්බන්ඩ්ගේ බබාගේ වීසා වලට දාගන්න පුළුවන් කියලා කියපු නිසා මම ඒ වෙලාවේ තනියෙන් ඇප්ලයි කරා. ඉතින් 2024 මාර්තු මාසයේ තමයි මම මගේ වීසා සබ්මිට් කරේ. මට වීසා අප්‍රූව් වෙනකොට මාස 10කටත් වඩා වැඩි කාලයක් ගිහිල්ලා මේ අවුරුදු ජනවාරි වල තමයි වීසා අප්‍රූව් වුනේ. ඉතින් ඒ වෙනකොට ඉමිග්‍රේෂන් රූල් එකක් ගෙනාව කැනඩාවලින් මගේ ජොබ් කැටගරියට අමතරව තව ලිස්ටඩ් ජොබ්ස් කිහිපයක්ම දාලා ඒ ජොබ් කැටගරීස් වලට අදාළ ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් දෙන්න නම් ඒ අදාළ වර්ක් පර්මිට් හෝල්ඩර්ගේ වර්ක් පර්මිට් ඩේට් එකේ ඉඳන් මාස 8ක් ඇතුළත ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඉතින් මේ ටයිම් ෆ්‍රේම් එකට ඔන්න මාවත් අහු වුණා. ඉතින් ඒක හරිම ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකක් වුණා මට. හැබැයි මම හිතුවා මාස 8ක් වගේ කාලයක් තියෙන නිසා මට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම කැනඩා වලට ආවා. ආවට පස්සේ තමයි මට රියලයිස් වුනේ රියල් ස්ට්‍රගල් එක පටන් ගත්තේ දැන් කියලා. මම ලංකාවේ ඉගෙන ගත්ත නිසා මගේ ක්‍රෙඩෙන්ෂියල්ස් ඉවැලුවේට් කරගන්න ලොකු ටයිම් පීරියඩ් එකක් ගියා. ඉතින් ක්‍රෙඩෙන්ෂියල්ස් උත් ඉවැලුවේට් කරලා අවසානයේදී මම ලයිසන් එකත් අරගෙන ක්‍රිමිනල් රෙකෝඩ් එකත් අරගෙන මේ ඔක්කොම පටන් අරගෙන ෆයිනලි ඔෆිෂියලි වැඩ කරන්න පටන් ගන්නකොට මට අර දීලා තිබ්බ ටයිම් ෆ්‍රේම් එකේ මාස 4මාරකටත් වඩා වැඩි කාලයක් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඉතුරු මාස 3මාරක් වගේ පොඩි කාලයක් තමයි මට තිබ්බේ හස්බන්ඩ්ගේ බබාගේ වීසා වලට දාන්න. ඉතින් ඒ අතර වාරේ මම වර්ක් කරලා අඩුම තරමේ මාස 3කවත් සැලරි ස්ලිප් එකතු කරගෙන ඉන්න ඕනේ. ඔය කියන විදිහට හස්බන්ඩ්ගේ බබාගේ වීසා වලට සබ්මිට් කරන්න. වගේම මගේ වීසා වල ඩිලේ එකයි මෙහි ඇවිල්ලා ඔෆිෂියලි වර්ක් කරන්න මගේ ලයිසන් එක ගන්න තිබ්බ ඒ ප්‍රොසෙස් ටයිම් එකේ වෙච්ච ඩිලේ එකයි මේ හැම දේත් එක්කම එම්ප්ලොයිමන්ට් එකේ පවා සමහර චේන්ජස් සිද්ධ වුණා. මේ හැම දේත් එක්කම අවසානයේදී මගේ හස්බන්ඩ්ගේ බබාගේ වීසා එක දාන්න යනකොට මට තිබ්බ හැම පාත්‍රය එකක්ම වැහිගෙන යන්න ඕල්මෝස්ට් තමයි තිබ්බේ. ඉතින් අද අගෝස්තු 31 2025 දැනට සති දෙක තුනකට කලින් තමයි මම මගේ බබාගේ හස්බන්ඩ්ගේ වීසා එක සබ්මිට් කරේ. මගේ එලිජිබිලිටි එක කියන එක තනිකරම අප්සයිඩ් ඩවුන් වුණා. ඉතින් මගේ කන්සල්ටන්ට් පවා මට ඇඩ්වයිස් කරේ දාන්න එපා කියලා වීසා එකට. නමුත් මම ඕල්රෙඩි මගේ කන්සල්ටන්ට්ටත් ලොකු මුදලක් ගෙවලා තිබ්බා වෙනකොට. ඉතින් ඒගොල්ලෝ මට ඒ මුදල රිෆන්ඩ් කරන්නෙත් නැති නිසා අවසානයේදී මම තීරණය කරා වීසා එක හරි ගියත් වීසා එක වැරදුනත් අනිවාර්යෙන් මම ඒගොල්ලන්ගේ වීසා එක සබ්මිට් කරනවා කියලා. 99.99ක රිෆියුසල් රේට් එකක් තියෙද්දි 1% එකක් ගැන හිතාගෙන මම ඉන්නවා. ඉතින් මම සාමාන්‍යයෙන් මිරකල් ඇන්ඩ් ගෝඩ් කියන දේ හදවතින්ම බිලීව් කරන එක්කෙනෙක්. මොකද මිනිස්සෙක් හાર્ඩ් වර්කින් නම් කන්සිස්ටන්ට්ලි අරමුණක් කරහා ගමන් කරන පුද්ගලයෙක් නම් ඒ වගේම එයාට හරි පියෝ ඉන්ටෙන්ෂන් එකක් තියෙන කෙනෙක් නම් මං හිතන්නේ දෙවියෝ උනත් අහක බලයි කියලා.